බොහෝ කාන්තාවන් සුරතාන්තයට පත් නොවන්නේ ඇයි? අද මම කතා කරන්නේ බොහෝ දෙනෙක් කතා කරන්න ලැජ්ජා වෙන ඒත් විවාහක ජීවිතයේ සතුටට හරිම වැදගත් මාතෘකාවක් ගැන. ඒ තමයි සුරතාන්තය. එහෙමත් නැත්නම් ලිංගික තෘප්තියේ උපරිමය කියන්නේ. ඔයාලා දන්නවද පර්යේෂණයකින් හෙළිවෙලා තියෙනවා කාන්තාවන් 100කකින් මේ අත්දැකීම හරියටම විඳින්නේ 25 දෙනෙක් වගේ බොහෝම පුංචි පිරිසක් කියලා. ඇයි එහෙම වෙන්නේ? අපි මේ පිළිබඳව කතා කරමු. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ඔයාලා තාමත් මම subscribe නොකරන වීඩියෝ එක බලන්නේ මම ආදරෙන් ඉල්ලනවා subscribe කරලා channel එකත් එක්ක එකතු වෙන්න කියලා. මුලින්ම අපි බලමු මොකද්ද මේ සුරතාන්තය කියන්නේ කියලා. ලිංගික එක්වීමකින් ලැබෙන තෘප්තියේ උපරිම අවස්ථාව තමයි මේ සුරතාන්තය කියලා හඳුන්වන්නේ. මේක සහකරු හෝ සහකාරියට එකවරම දැනෙන්න පුළුවන්. නම් දෙදෙනාට වෙන වෙනම වෙලාවල් වලදී දැනෙන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න හැම ලිංගික එක්වීමක්ම සුරතාන්තයකින් කෙලවර වෙන්න එහෙමත් නැත්නම් අවසන් වෙන්න ඕනෙමයි කියලා නීතියක් නැහැ. එහෙම නොවුණා කියලා ඒක එක් පාර්ශවයක අසමත්කමක්වත් දුබලකමක්වත් නෙවෙයි. ඒක සාමාන්‍ය තත්වයක් කියලා අපි මුලින්ම තේරුම් ගන්න ඕනේ. හැබැයි දිගටම ඔයාලට දැනෙන්නේ කලකිරීමක් හෝ අපහසුාවක් නම් එතනදී අපි පොඩ්ඩක් හිතන්නට ඕනේ. ඉතින් සාර්ථක විවාහ ජීවිතයකට ආදරය වගේම හොඳ sannivedanayaකුත් තියෙන්නට ඕනේ. රටේ ගොඩක් සහකාරියන් සහ සහකරුවන් Tamanට තියෙන ගැටලුව වෛද්‍යවරයෙක් එක්කවත් කතා කරන්න බයයි. විශේෂයෙන්ම කාන්තාවන් Tamanගේ සහකරුගේ හිත රිදෙයි කියලා හිතලා Taman තෘප්තිමත් වුණා කියලා පවසන අවස්ථා ඕනෑ තරම් තියෙනවා. ඉතින් ඔයාලා දන්නවද විද්‍යාත්මක පර්යේෂණ වලින් තහවුරු වෙලා තියෙනවා කාන්තාවකට එක පැයක කාලයක් ඇතුළත ඊවතාවක් වුණත් සුරතාන්තයකට පත් වෙන්න පුළුවන් කියලා. ඉතින් මේක කාන්තාවකට ළඟා කරගන්න අමාරු දෙයක් නෙමෙයි. ඉතින් මේ නිරෝගී මනසක ඇතිවෙන ලිංගික ආශාව අවස්ථා 4කට බෙදන්නට අපිට පුළුවන්. ඉතින් අංක 1 තමයි මේ ආශාව කියන්නේ. කියන්නේ සිප ගැනීම, බැලඳ ගැනීම වගේ දේවල් වලින් ඇතිවෙන උත්තේජනය. අංක 2 තමයි මේ අවදි වීම කියලා කියන්නේ. මෙතනදී පිරිමියෙකුගේ ශිශ්නය ප්‍රාණවත් වෙනකොට කාන්තාවකගේ යෝනි මාර්ගය තෙත් වෙනවා. ඒ වගේම තමයි සිරුර උණුසුම් වෙනවා. ඉතින් තුන්වෙනි එක තමයි මේ උපරිම තෘප්තිය කියලා කියන්නේ. ඉතින් පිරිමියෙකුගේ ශුක්‍රාණු පිටවීමෙන් පිරිමියා උපරිම තෘප්තියට ළඟා වෙන අතරේ කාන්තාවකගේ යෝනි මාර්ගය අපට මාංශ පේශි තදවීමෙන් ලැබෙන අපූර්ව හැඟීමකින් සුරතාන්තයටපත් වෙනවා. ඉතින් අන්තිම එක තමයි මේ සමාප්තිය කියලා කියන්නේ. ඉතින් ඊට පස්සේ ඉතින් සුරතාන්තයකටපත් වුණාට පස්සේ ශාරීරික මනස සැහැල්ලු වෙනවා. කාන්තාවකට මේ කාලය හරිම කෙටි. ඒ කියන්නේ පිරිමියෙක් සුරතාන්තයකටපත් වුණාට පස්සේ ඒ අය නැවතත් සුරතාන්තයකටපත් වෙන නැවතත් ලිංගික සම්බන්ධයක් පවත්වන්න ටික කාලයක් ගත වුණත් කාන්තාවකට නැවතත් ඉතාමත් ඉක්මනින් නැවතත් සුරතාන්තයකට පත්වීමේ හැකියාවක් තියෙනවා. ඒක තමයි මම කලින් සඳහන් කරේ පැයක කාලයක් ඇතුළත කාන්තාවකට 100 වතාවක් වගේ සුරතාන්තයකට පත්වීමේ හැකියාවක් තියෙනවා එක දිගට කියලා. මේක නිසා තමයි ඇයට එකම සම්බන්ධතාවයකදී කිහිප වතාවක්ම සුරතාන්තයට පත්වීමේ හැකියාවක් තියෙනවා. අපි දැන් බලමු බොහෝ කාන්තාවන්ට මේ තෘප්තිය අහිමි වෙන්නේ ඇයි කියලා. අංක 1 තමයි සම්බන්ධතාවයේ ඇති ගැටලු. ඒ කියන්නේ ඔයාලා දෙන්න අතර තියෙන අකමැත්ත එහෙමත් නැත්නම් හිතවල තියෙන අප්‍රසාදය මෙතනදී මේකට ලොකු බලපෑමක් ඇති කරනවා. ඉතින් අංක 2 තමයි මේ මානසික ආතතිය කියන්නේ. ඒ කියන්නේ ඔයාගේ හිතේ නිදහසක් නැත්නම් කවදාවත්ම මේ සතුට ඔයාලට ළඟා කරගන්න හැකියාවක් නැහැ. ඉතින් අංක 3 තමයි මේ සංස්කෘතික බාධා කියන්නේ. ඉතින් සමහර කාන්තාවන් හිතාගෙන ඉන්නවා තමන්ගේ ආශාවන් තමන්ගේ සහකරුට කිව්වොත් එහෙම එයා ඔයා ගැන වැරදිවට හිතයි එහෙමත් නැත්නම් එයා ඔයා නරක කෙනෙක් කියලා හිතයි. මේ කියන්නේ තමන්ගේ ආශාවන් තමන්ගේ සහකරුට කිව්වොත් තමන්ගේ ප්‍රතිරූපයට හානියක් වෙයි කියලා බොහෝ කාන්තාවන් තමන්ගේ ආශාවන් තමන්ගේ සහකරුට කියන්නේ නැතුව නිහඬ වෙලා ඉන්නවා. ඉතින් අංක 4 තමයි මේ අතීතයේ සිදු වූ අපයෝජන. ඒ කියනවා කුඩා කාලයේ ඇති වුණ අමිහිරි අත්දැකීමක් නිසා මේ ලිංගිකත්වය ගැන ඔයාලට ලොකු බයක් තියෙන්න පුළුවන්. ඉතින් ඊළඟ එක තමයි මේ සෞඛ්‍ය හේතු. ඒ කියන්නේ සාමාන්‍යයෙන් පාලනය නොවු දියවැඩියාව, සමහර ඖෂධ වර්ග නිසා, එහෙම නැත්නම් සමහර ශල්‍ය කර්ම නිසා මේ තත්ත්වය ඇති වෙන්න පුළුවන්. ඉතින් අපි බලමු දැන් කොහොමද මේ සතුට වැඩි කරගන්නේ කියලා. ඉතින් සහකරු විසින් මේ කාන්තාවකගේ මේ බගමණිය එහෙමත් නැත්නම් මේ ක්ලිටෝරිස් කියන කොටස පිරිමැදීම, ඒ වගේම තනකුඩු ස්පර්ශය, ඒ වගේම සිප ගැනීම සහ මේ ඉරියව් වෙනස් කරගැනීමෙන් යෙදෙන සංසර්ගය මගින් කාන්තාවකට ඉක්මනින් උපරිම තෘප්තියකට යන්න පුළුවන්. මොළයෙන් පිටවන එන්ඩ්‍රොපින් සහ ඩොපමින් වැනි සතුට දෙන රසායන නිසා සිරුරට පුදුම සැහැල්ලුවක් දැනෙනවා. ඉතින් අවසාන වශයෙන් මට කියන්න තියෙන මේ ලිංගිකත්වය කියන්නේ පවක් හෝ වරදක් නෙමෙයි. ඒක අපිට උරුම වුණු ස්වභාවික ආස්වාදයක්. ඉතින් ඔයාලා ඇත්තට යම් ගැටලුවක් තියෙනවා නම් ගැන ඔයාලට පුළුවන් වගේ සහකරුත් එක්ක විවෘතව කතා කරන්න. ඉතින් මේ ගැටලුව ඔයාලා දෙපළට කතා කරලා විසඳ ගන්න බැරි නම් ඔයගොල්ලන්ට පුළුවන් ඒ ගැන සුදුසුකම්ලත් වෛද්‍යවරයෙක් හම්බ වෙලා වෛද්‍යවරයෙකුගෙන් වෛද්‍ය ප්‍රතිකාර ගන්න. ඉතින් ඔයාලගේ විවාහ ජීවිතයේ සතුටින් ගත කරන්න උත්සාහ කරන්න. ඉතින් අද අපි කතා කරේ මේ කාන්තාවන් සුරතාන්තයකට පත් නොවන්නේ ඇයි කියන කාරණය ගැන. මම හිතනවා අද වීඩියෝ එක ඔයගොල්ලන්ට වැදගත් වෙන්න ඇති කියලා. වීඩියෝ එක වැදගත් වුණා නම් අනිවාර්යයෙන්ම වීඩියෝ එක ලයික් කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් හැමෝටම සුබ දවසක්.